අයිබෝවන් සෑම දෙනාම සාදරයෙන් පිළිගන්නවා ඉන්ෆෝ ලංකා YouTube නාලිකාවට. මෙන්න දැන් ලැබුණ විශේෂ පුවතක්. ඒ තමයි අද සවස ඉතාම තද වැසි සහිත සුළි කුණාටුවක් වර්ධනය වෙන්න පුළුවන් ලොකු අවස්ථාවක් තියෙනවා කියලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ප්‍රකාශ කරලා තියෙනවා. ඒත් එක්කලා අද සවස මිලිමීටර් 200 ඉක්ම වූ තද වැසි ඇති වෙන්න පුළුවන්ලු. බොහෝ ප්‍රදේශන වලට මිලිමීටර් 150 ඉක්ම වූ තද වැසිද සමස්තයක් විදියට අපේ ලංකාවටම මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇති වෙන්න පුළුවන් කියලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් අදාළ ආපදා මධ්‍යස්ථාන වලට මේ වෙන විටත් විශාල ජනකායක් ක්‍රමක්‍රමයෙන් රැස් වෙමින් පවතිනවා. ඒත් එක්කලා මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද සවස මහනුවර සහ නුවර එළිය ප්‍රදේශවලට යාමට නියමිත බව සඳහන් කරලා තියෙනවා. ඉතින් අපි දන්නවා මීට පැය කිහිපයකට පෙර මුහුදුබඩ ජනතාවට පූර්ව සුනාමි අනතුරු ඇඟවීම සංඥාවක් නිකුත් කරලා තියෙනවා. සුනාමියක් ආවොත් ඒක ගැන අනිවාර්යයෙන්ම අවධානයෙන් ඉන්න. මොකද ඉන්දුනීසියාවේ යම් භූමිකම්පන තත්ත්වයක් අද උදේ 10:26ට පමණ සිදු වෙලා තියෙනවා කියලා අපිට ආරංචි වෙලා තියෙනවා. ඉතින් අද සවස ඉතාම තීරණාත්මකයි. අවදානම් කලාපවලින් ජනතාව තමන්ගේ ජංගම දුරකථන ආරෝපණය කරගන්න, වේලි ආහාර ද්‍රව්‍ය ළඟට ලැහැස්ති කරගන්න, ආරක්ෂිත ස්ථාන පිළිබඳව දැම්මතියාම දැනුවත් වෙන්න, මූලික ප්‍රථමාධාර, ඒ කියන්නේ බෙහෙත් වගේ දේවල් අනිවාර්යයෙන්ම ඔයාගේ ළඟ තියාගන්න. අනතුරක් දැනුනොත් වහාම ඔයා ඒ ස්ථාන වලින් ඉවත් වෙන්න ඕනේ. මොකද මේ වෙලාවේ අපිට වටින්නේ අපේ ජීවිතේ විතරයි. ඒත් එක්කලා මතක් කරනවා ඉන්ෆෝ ලංකා YouTube නාලිකාව subscribe කරලා තියාගන්න. අපි ඉදිරියටත් ඔයාව මේ වගේ දැනුවත් කරන්න හිතාගෙන ඉන්නවා. එහෙනම් හැමෝම පරිස්සමට ඉන්න කියලා මතක් කරන ගමන් දැනට මම නිහඬ වෙනවා.